හරි ළමයි. අපි කතා කරන්න යන්නේ කෘෂි විද්‍යාවේ අපේ තියෙන පොහොර පාඩමේ පොඩි පාඩම් කොටසක්. මේකේ මේ තියෙන ප්‍රස්ථාරය ගත්තට පස්සේ මෙතනින් අපි ප්‍රස්ථාරය xy අක්ෂ මොනවද කියලා ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනි. මෙතනින් මේ කතා කරන්නේ අපේ පොහොර භාවිතය පිළිබඳව කෘෂි ආර්ථික විද්‍යාවේ කොටසක්. මේකෙදි අපි කොච්චර පොහොර ප්‍රමාණයක් දානවද භෝගයකට නැත්නම් අපි අස්වැන්න එකට දානවද අපේ ශ්‍රේෂ්ඨයේ දානවද ඒ හා සමානව අපිට අස්වැන්න ලැබෙනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ අපි පොහොර දාන ප්‍රමාණයට අපිට අස්වැන්න එන්න මොකක්ද වෙන්නේ වැඩි වෙනවා. මේකෙදි මේ පිළිබඳව අපට ආර්ථික විද්‍යාවෙන් අඳුර ගන්න තියෙනවා අපිට කොච්චරක් ලාභය ලැබෙනවද අපි කොච්චරක් අපිට මේකට වියදම යනවද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. අපි මුලින්ම xy අක්ෂ දෙක මොනවද කියලා දැනගන්න ඕනි. මෙහා පැත්තට අපේ තියෙනවා x අක්ෂය. මේකෙදි කතා කරලා තියෙන්නේ අපි වගාවට කොච්චර පොහොර ප්‍රමාණයක් දානවද කියලා. ඊට පස්සේ y අක්ෂයෙන් අපිට පෙන්වන්නේ ඒ දාන පොහොර ප්‍රමාණයට සාපේක්ෂව අපිට කොච්චර අස්වැන්නක් ලැබෙනවද නැත්නම් අපිට ඒකෙන් කොච්චරක් මුදලක් අපිට ආදායමක් ලැබෙනවද රුපියල් වලින් කියලා. මේකෙදි මුලින්ම අපිට ගත්තට පස්සේ දැන් පොහොර ප්‍රමාණය අපි කරන්නේ වගාවට මේ කරන්නේ වැඩි කරගෙන යනවා. වගාවට දාන පොහොර ප්‍රමාණය වැඩි කරගෙන යනවා භෝගයකට. ඊට පස්සේ ඒ පොහොර වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? අස්වැන්නත් අපේ වැඩි වෙනවා. මේකෙදි අපි මුලින්ම මේ වක්‍ර මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ඔයාලට පේනවා ප්‍රධාන විදිහට මේකේ වක්‍ර තුනක් තියෙනවා. එකක් තමයි මේ සරල රේඛාවක් තියෙන වක්‍රයක් තියෙනවා. මේක සරල රේඛාවක් තියෙනවා. මේ ඒතර සරල රේඛාව ඔයාලට පෙන්වන්න කරන්නේ කොච්චර වියදමක් අපට යනවද කියලා. ඊට පස්සේ මේ එක අපට තියෙන රේඛාව සරල රේඛාව මේක හොඳට මතක තියාගන්න ඕනේ. මේක සරල රේඛාවක් විදිහට තමයි තියෙන්නේ මේක. අපිට ඔයාලගෙන් අහන්න පුළුවන් මොකද්ද මේ දීලා අපිට අහන්න පුළුවන් මේ x නම් කරන්න. එතකොට අපිට යන වියදම කොච්චරයිද කියන එක. ඊට පස්සේ ඊළඟට ඔයාලට පේනවා මෙන්න මේ කර්ව් එකක් තියෙනවා. මේ දෙකක් තියෙනවා. මේක හැදිලා තියෙන හැඩය මොකක්ද කියලා හොත් ඔයාලා ලියන්න ඕනි. සිග්මාකාර හැඩය තමයි මේක තියෙන්නේ. මේකෙදී ඔයාලට පේනවා පල්ලෙහෙන් එක කර්ව් එකක් තියෙනවා. අනිත් එක උඩින් තව කර්ව් එකක් තියෙනවා. මේකෙදි මේ පල්ලෙහා තියෙන්නේ මෙන්න මේ කර්ව් එක. මේකෙන් මේ පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට මේකෙදි අපි දන්නවා මේ සරල රේඛාව තමයි අපට යන වියදම. ඊට පස්සේ මේ වක්‍රය අපිට ඔයාලට පේන මෙතනින් වක්‍රයක් තියෙනවා. තව උඩින් වක්‍රයක් තියෙනවා. මේ උඩින්ම තියෙන වක්‍රය ගත්තොත් එම උසස් තත්ත්ව සාත්තු ක්‍රියා යටතේදී අපට ලැබෙන ආදායම නැත්නම් අපිට කියන්න පුළුවන් අස්වැන්න නැත්නම් ආදායම රුපියල් වලින් කොච්චරද කියලා තමයි මේ උඩින් පෙන්වලා තියෙන්නේ. ඊළඟ වක්‍රයෙන් පෙන්වලා තියෙන්නේ උසස් තත්ත්ව නැතුව අපි දුර්වල සාත්තු ක්‍රියා යටතේදී අපට ලැබෙන ආදායම් වක්‍රය. දුර්වල සාත්තු ක්‍රියා යටතේ ලැබෙන ආදායම් වක්‍රය මේ තියෙන්නේ උසස් සාත්තු ක්‍රියා යටතේ ලැබෙන ආදායම් වක්‍රය. ওই විදිහට වක්‍රය එතකොට අපි දන්නවා මෙතන එකක් තියෙනවා, මෙතන ඊළඟ දෙවෙනි එක තියෙනවා, තුනක් තියෙනවා. මේක වියදම. දැන් මේකේ ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින්ම දැනගන්න ඕනේ මෙන්න මේ ටික මොකක්ද කියලා. මේ කලාප. මේ කියන්නේ අපි මෙතන ඉඳලා මේ දක්වා ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරලා තියෙන්නේ. මෙතනින් බලන්න මේක මෙතනින් ක්‍රොස් වෙන්නේ මෙන්න මේ ගානේ. මෙතනින් හරියටම. හරිද? මෙතනින් පෙන්눔 කරලා තියෙන්නේ අපි මුකුත් පොහොර දාන්න නැතුව ස්වභාවිකව පසේ තියෙන සාරවත් භාවය දක්වා අපි ලබා ගන්න අස්වැන්න තමයි මේ දක්වා පෙන්눔 කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි පොහොර දාන්නේ නැහැ නිකම් පසේ වගා කරනවා. ඊට පස්සේ ස්වභාවිකව පසේ තියෙන සාරවත් භාවයත් එක්ක ලැබෙන අස්වැන්න ප්‍රමාණය තමයි මෙතනින් පෙන්눔 කරලා තියෙනවා. ඔයාලගේ ස්වභාවික තත්ත්වයට ලැබෙන අස්වැන්න ප්‍රමාණය රුපියල් වලින් කීයද කියලා අහුවොත් මෙතන මෙන්න මේ තියෙන ගාන තමයි ඔයාලා ලියන්න ඕනේ. මෙතන තියෙන්නේ අස්වැන්න රුපියල් වලින් ගත්තොත් එමු රුපියල් 200යි නම් රුපියල් 200යි. මේ වගේ අපි නිකම් උදාහරණයක් විදිහට කිව්වේ ඒ වගේ ගන්න පුළුවන්. මේ තියෙන්නේ ස්වභාවික සාරවත් භාවය නිසා අපට ලැබෙන අස්වැන්න. එතකොට මේකත් අපි ඊළඟට ඒකට උඩින් තියනවා ඔයාලට පේනවා මේ අතට තව පොඩි එකක්. මෙන්න මේකෙන් කියන්නේ දැන් අපි දන්නවා අනිවාර්යෙන් වගාවක් කරද්දී කම්කරු අපි භාවිතා කරනවා. මේ අපිට කම්කරුවන්ට කොච්චර කුලියක් යනවද කියලා තමයි මෙතනින් මෙන්න මේ පොඩි කොටසෙන් දක්වලා තියෙන්නේ. මේකෙදි ඊළඟට අපි දැනගන්න ඕනි මෙතනින් දැන් අපිට අහන්න පුළුවන් ලාභය ගැන. අපි දන්නවා හැමලාම ලාභයක් කියන්නේ අපිට ලබාගත් අපි දන්නවා ලාභය සමානයි. ලාභය සමාන වෙනවා අපි ලබාගත් අස්වනු ප්‍රමාණය අඩු කරන්න ඕනි අපිට ගිය වියදමෙන්. මේකෙන් අඩු කරාට පස්සේ අපි දන්නවා අපට ලැබෙන ලාභය හම්බ වෙන්නේ. එතකොට එහෙනම් මෙන්න අපි දන්නවා මෙතන තියෙනවා මෙන්න වියදම් වක්‍රය සරල රේඛාව. එතකොට මේකෙන් ඔයාලට අහන්න පුළුවන් මගේ කියන්නේ ප්‍රශස්ත තත්ත්වය යටතේදී
උපරිම අස්වැන්නක් ලැබෙන්නේ මොකෙන්ද කියලා අහන්න පුළුවන්. උපරිම අස්වැන්නක් එන්නේ නම් මෙන්න මෙතනින්. උපරිම අස්වැන්න. මේ කියන්නේ ප්‍රශස්ත පාලන තත්ත්වයටදී උපරිම අස්වැන්න ප්‍රමාණය මෙතන. මේ පෙන්නන තියෙන උපරිම. සාත්තු ක්‍රියා හොඳට කරලා වගාවට පොහොර ගොඩකුත් දාලා උපරිම හොඳට මතක තියාගන්න අස්වැන්න ප්‍රමාණය උපරිම අපට ලැබෙන ආදායම. හරිද? ඊළඟට හැබැයි මේකෙදි බලන්න තව දෙයක් තියෙනවා. මේ ප්‍රශස්ත තත්ත්වයටදී උපරිම ආදායමක් අපට උපරිම අස්වැන්නක් ලැබුණට මේකෙන් අපට ලැබෙන ලාභය බලන්න. හරිද? මේ ලාභය ගැන බලන්න ඕනේ. මේ තියෙන්නේ ලාභය. ඇයි අපි ලාභයේ විදිහට මෙතනින් ගන්නෙ? අපි දන්නවා ලාභය සමාන වෙනවා දැන් අපට ලැබුණ අස්වැන්නෙන් අපි වියදම අඩු කරන්න ඕනේ. අස්වැන්නේ වියදම අඩු කරාම ලාභය මෙන්න අපට හම්බ වුණා. මේ වගේම මේ තියෙන්නේ අපි ගන්න ඒ කියන්නේ උපරිම ප්‍රශස්ත තත්ත්වය යටතේ උපරිම අපේ අස්වැන්නක් ලබා ගන්න තැන. මේ උපරිම අස්වැන්න හැබැයි මෙන්න මෙතන තව C එකක් පෙන්නලා තියෙනවා. මෙන්න මෙතනට කියන්නේ ප්‍රශස්ත අස්වැන්න කියලා. මෙතන උපරිම අස්වැන්න මේ ප්‍රශස්ත අස්වැන්න. ප්‍රශස්ත අස්වැන්න කියන්නේ උපරිම අස්වැන්නක් අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි මේකෙදී දැනගන්න ඕනි බලන්න හැමලාම ප්‍රශස්ත තත්ත්ව යටතේදී තමයි අපට වැඩි ලාභයක් ලැබෙන්නේ. මෙන්න වියදමයි අපට ලැබුණු අස්වැන්න ප්‍රමාණය ගත්තම ලාභය මේක මම දැන් ගමු නිකන් x කියලා මේ y. මෙන්න මේ දෙක අතර බලන්න ලාභය වැඩි මොකේද? අපි මෙතන පළවෙනි එකේ ලාභය වැඩි මේ ලාභ ප්‍රමාණය වැඩි. මෙතනින් ලාභය අඩුයි. ඒ කියන්නේ උපරිම අස්වැන්න කියන්නේ උපරිම ලාභය නෙමෙයි. හොඳට මතක තියාගන්න උපරිම අස්වැන්න ප්‍රමාණය කියන්නේ උපරිම ලාභය නෙමෙයි. අපි ඕනවට වැඩි පොහොර දැම්මොත් මොකද්ද වෙන්නේ? අපිට පොහොර වලට යන වියදම වැඩි වෙනවා. පොහොර වලට යන වියදම මේ බලන්න වියදම වක්‍රය මෙතන උඩට ගිහිල්ලා වියදම වැඩි නිසා අපිට ලාභය මොකක්ද උනේ? අඩු නේ. ඒ හින්දා අපි ඕනම වෙලාවක අපි දන්නවා වගාවට දාන්න ඕනේ ප්‍රශස්ත පොහොර ප්‍රමාණයක්. උපරිම දාලා වැඩක් නැහැ. ප්‍රශස්ත ප්‍රමාණයෙන් තමයි අපිට වැඩි ආදායමක් වැඩි ලාභයක් වැඩි ආදායමක් නෙමෙයි වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන්. හරි. මේ එතකොට අපි කතා කරේ උපරිම ඒ කියන්නේ අපි සාත්තු ක්‍රියා ප්‍රශස්ත සාත්තු ක්‍රියාටදී අපට ලැබෙන උපරිම ලාභය වගේම උපරිම අස්වැන්නු ගැන. ඊළඟට දෙවෙනි එක තියෙන සිග්මාකාර හැඩයට මේ තියෙන්නේ අපි කතා කරා දුර්වල තත්ත්ව යටතේදී අපිට ලැබෙන ඒ කියන්නේ දුර්වල සාත්තු ක්‍රියා යටතේදී අපට ලැබෙන අස්වැන්න නැත්නම් අපට ලැබෙන ආදායම කියලා. මේකෙදි බලන්න මේකෙන් මම කතා කරද්දි මම ඔයාලට පෙන්නන්නම්. මේකේ බලන්න මෙන්න මෙතන තමයි ප්‍රශස්ත අස්වැන්න තියෙන්නේ. ප්‍රශස්ත අස්වැන්න මෙතන. මෙතන දුර්වල සාත්තු ක්‍රියාවටදී උපරිම අස්වැන්න මෙතන. හැම වෙලාවම බලන්න මේ උපරිමයි කියන්නේ මේක මම ඇන්දොත් එන්න මෙන්න උපරිම. මේක හැබැයි අපිට ලැබෙන අස්වැන්න ප්‍රමාණය අඩුයි මෙතන. මේ අස්වැන්න ප්‍රමාණය දැන් හිතන්න අපි මෙතන අපිට ලැබෙන්නේ 400යි. මෙතනින් අපිට 500ක් ලැබෙනවා. රුපියල් 500යි නිකන් අපි හිතුව රුපියල් 500ක රුපියල් 400ක ලැබුණේ. මෙතනින් බලන්න උපරිම අපි කියන්නේ ප්‍රශස්ත අස්වැන්නේ ප්‍රමාණය මොකද්ද? අඩුයි. හැබැයි උපරිම අස්වැන්න ප්‍රමාණය අපිට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි. හැබැයි ඒ වුණාට අපිට ඕනි සම්පූර්ණ ආදායම නෙමෙයි. අපි හැම වෙලාවම මොකක් හරි වගාවක් කරද්දී අපිට ඕනි ලාභය. එතකොට ලාභය වැඩි මොකේද? මෙන්න මේ මොකද්ද? ප්‍රශස්ත අස්වැන්න යටතේ මෙතන වගේම තමයි. ප්‍රශස්ත අස්වැන්න යටතේ මම ආයෙ කෙටියෙන් කියාගෙන යන්නම්. මේ තියෙන්නේ අපි කතා කරපු පොහොර පාඩමට අදාළව පොහොර සම්බන්ධ ආර්ථික විද්‍යා ප්‍රස්ථාරය මේකේ තියෙනවා මෙහා පැත්තෙන් x අක්ෂයේ වගාවට ලබා දෙන පොහොර ප්‍රමාණය y අක්ෂයේ තියෙනවා අපිට ලැබෙන අස්වැන්න ප්‍රමාණය නැත්තම් රුපියල් වලින් දීලා තියෙනවා. හරිනේ. එතකොට මෙතන වියදම් අපිට වක්‍රය ඇඳලා තියෙනවා මේක සරල රේඛාවක්. ඊට පස්සේ තියෙනවා ඊළඟට උඩින්ම තියෙනවා අපිට අපි ලබා ගන්න මොකද්ද උපරිම තත්ත්වය යටතේ උපරිම සාත්තු ක්‍රියාවට යටතේ අපිට ලැබෙන අස්වැන්න ප්‍රමාණය දීලා තියෙනවා මේ වක්‍රයෙන්. ඊළඟට දෙවෙනි වක්‍රයේ මේ වලට පෙන්නලා තියෙනවා අපි සාමාන්‍ය දුර්වල පාලන තත්ත්වය යටතේදී අපිට ලැබෙන අස්වැන්න ප්‍රමාණය. ওই විදිහට තමයි වක්‍ර ටික තියෙන්නේ. ඊළඟට මෙතනින් අපි උපරිම අපට ලැබෙන ආදායම නැත්නම් උපරිම අස්වැන්න උපරිම අපිට ලැබෙන මුදල ආදායම කියන එක පෙන්වුම් කරනවා. මෙතනින් ලැබෙනවා ප්‍රශස්ත ආදායම ප්‍රශස්ත අස්වැන්න. අපි එතකොට දැනගන්න ඕනි මෙන්න මේ උපරිම තත්ත්වය යටතේදී උපරිම අස්වැන්න ලබා ගත්තට මෙතනින් අපිට ලැබෙන ලාභය අඩුයි. මෙතනින් ලාභය වැඩි. එතකොට හැම වෙලාවම අපි අස්වැන්නක් නෙලා ගන්න ඕනේ මොන තත්ත්වයටද? අපිට ලැබෙන ප්‍රශස්ත අස්වැන්නෙන් අපි ප්‍රශස්ත තත්ත්වයටදී අපි අස්වැන්නු නෙලීම සිද්ධ කරන්න ඕනේ. ඒකට අපිට ලාභය වැඩි. හරිද? ඊළඟට යනවා දුර්වල පාලන තත්ත්වයටදී තියෙන වක්‍රයට මේකෙත් අර විදිහටම උපරිම අස්වැන්නු කියලා එකක් තියෙනවා.
ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රශස්ත අස්වනු කියලා. උපරිම අස්වනු වල හැමලාම ලාභය අඩුයි, ප්‍රශස්ත අස්වනු වල ලාභය වැඩි. ඔන්න ওই ටික තමයි මතක තියාගන්න ඕනේ. ආයි මම අර කිව්වා වගේ මෙතනින් පෙන්눔 කරලා තියෙනවා කම්කරු කුලිය කොච්චරක් ගිහිල්ලා තියෙනවද කියලා. ඊට පස්සේ මෙහා පැත්තෙන් තියෙනවා පල්ලෙහෙම ස්වභාවික தත්ත්ව යටතේදී අපට ලැබෙන ඒ කියන්නේ ස්වභාවික සාරවත්භාවයත් එක්ක පසෙන් ලැබෙන අස්වනු ප්‍රමාණය. ඔන්න ওই ටික තමයි මතක තියාගන්න ඕනේ. ඔයාලගෙන් මේක අහන්න පුළුවන් මොකද්ද කියලා. එතකොට අපි ලියනවා ස්වභාවික සාරවත්භාවය මගින් ලැබෙන අස්වනු ප්‍රමාණය. y කියලා අපි ඔයාලට මේ කොටස මොකද්ද කියලා අහන්න පුළුවන්. මේක අපිට යන කුලිය කොච්චරක් යනවද මිනිස්සු භාවිතා කරනවා අපි මේව කරන්න සමහරවිට හිතවන්න. ඒ කියන්නේ අස්වනු අපි සංස්ථාපනය කරන්න මිනිස්සු වැඩක් වෙනවා. ඊට පස්සේ පොහොර දාන්න ඕනි වෙනවා. ඔන්න වගේ පොහොර දාන්න ඕනි වෙනවා. ඒ කට්ටිය තමයි මෙතනින් පෙන්눔 කරලා තියෙන්නේ. මේකේතර සරල රේඛීයව වියදම් පෙන්눔 කරලා තියෙන්නේ. ওই ටික තමයි අපිට මේකෙදි කතා කරන්න තියෙන්නේ.